මම සුබ දවසක් කියලා පිළිගන්න ඕන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ගොඩක් දිනෙට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේක. ඉතින් අද අපි රිපෙයාර් කරන්න හදන්නේ මෙන්න මේ ජක් කෙටල් එක. සාමාන්‍යයෙන් ගෙදර අනිවාර්යෙන් නැතුවම බැරි අයිටම් එකක් තමයි මේ ජක් කෙටල් එක. ඉතින් මේක හරි ගස්ස ගන්න එක හරිම ලේසි. මේ හදා ගන්න එක. වැඩි හරියක් මේකේ ප්‍රශ්නේ ඉන්නේ මේක උණු වෙනවා. ඊට පස්සේ මෙතන ජක් කෙටල් බේස් එක තියෙන මේක උණු වෙනවා. නැත්තම් මේ හරිය මොකක් හරි ඩැමේජ් එකක් වෙනවා. මෙතන තියෙන පින් දෙකක්. ඒ දෙක හරි එක්කෝ එකෙන් එකක් ඇතුළට යන වුණු වෙලා. ඉතින් ওই වගේ ප්‍රශ්න තමයි වෙන්නේ සමහරක් ඒ වගේ. මේකේ මම දැකලා තියෙනවා අවිල්ලා තියෙනවා ඇලුමිනියම් වයර්. ඒ ඇලුමිනියම් වයර් එක දිරනවා. දිරලා ඉවර වෙලා ඔක්සයිඩ් වෙනවා. ඒකට ඒ වගේ ප්‍රශ්න තමයි වැඩි හරියක් මේ වගේ එන්නේ. 100ට 2-3ක් වගේ මට සෙට් වෙලා තියෙනවා. කොයිල් ගිහිල්ලා තියෙනවා. ඉතින් බලමු මේකටත් මොකක්ද වෙලා තියෙන්නේ කියලා. channel එක follow කරලා එකතු වෙන්න මේ page එක follow කරලා එකතු වෙන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ මගේ channel එකෙන් බලන්න. ඊට පස්සේ මේකට මල්ටිමීටර් එකක් තියෙන්නත් ඕන. පොඩි මල්ටිමීටර් එකක් ගන්න පොඩි ගාණක් දීලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එක් මල්ටිමීටර් එක ප්‍රොබ් එකක් මේකට තියලා මෙන්න මේ විදිහට මේක බලන්න පුළුවන්. දැන් අපි තියලා තියෙන්නේ මේ L එකට. L එකට තියුවම ඔන්න ඔය විදිහට පේන්නේ වැඩ කරන එක. ඊට පස්සේ මේක. ඔන්න ඒකත් වැඩ කරනවා. එතකොට මේකේ ප්‍රශ්නයක් නැහැ. මේක පැත්තකින් තියලා අපි ගමු ජක් කෙටල් එක. ඉතින් channel එකට subscribe කරලා එකතු වෙන්න කියලා ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන්. එතකොට පුළුවන් ඔයගොල්ලන්ට ඉස්සරහට වැදගත් වීඩියෝ රිපෙයාර් වීඩියෝ මේකෙන් බලන්න. මල් ස්ක්‍රූ පිනක් අරගෙන මෙන්න මේ විදිහට මේක ගලව ගන්න ඕන. ඉතින් ඇතුළේ තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේ වගේ ජක් කෙටල් බේස් එකක් මේකට ඇවිල්ලා තියෙනවා. අපිට මේකේ බලා ගන්න පුළුවන් මොකද්ද ඩැමේජ් වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ මල්ටිමීටර් දිහා චුට්ටක් බලන්න. මේකත් එක්කම මම මේ කියන දේ පොඩ්ඩක් බලන්න. මේක මෙන්න මේක ගලවලා පොඩ්ඩක් අපි පැත්තකට කරමු. මෙන්න මේ විදිහට මේක මෙහෙම එකක් රින්ගවලා මේකෙන් අනිත් එක තියාගන්න මෙන්න මෙතන තියාගෙන මෙන්න මේ විදිහට ස්විච් එක දානවා. ස්විච් එක දානකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මල්ටිමීටරේ කටුව මෙහා පැත්තට යනවා. ඒ කියන්නේ මේකේ ස්විච් එක හොඳයි. ස්විච් එක චෙක් කරගන්න විදිහ තමයි මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනියට නේ තුන්වෙනියට පළවෙනියට අපි අරක බැලුවා. මොකද්ද මේකේ අඩිය ජක් කෙටල් එකේ අඩිය බැලුවා. දෙවෙනියට ස්විච් එක බැලුවා. දැන් තුන්වෙනියට මේකේ කොයිල් එක හොඳද කියලා බලන්න ඕන. කොයිල් එක හොඳද කියලා බලන්න මෙන්න මෙතනට එකක් තියුවා. මෙන්න මෙතනට එකක් තියුවා. ඔන්න කොයිල් එක හොඳයි. ඊට පස්සේ ඔන්න තුන්වෙනි කොයිල් එක හොඳයි. හතරවෙනියට තමයි දැන් බලන්න තියෙන්නේ. හතරවෙනියට බලන්න තියෙන්නේ මෙන්න මේ ගලවපු මෙතන තියෙන පින් එකක් එළියට ඇවිල්ලා ජක් කෙටල් බේස් එකේ ඔන්න ඔය පින් එක. ඔය පින් එක මෙන්න මේ විදිහට තියලා බලනවා. ওই විදිහට තියලා බලද්දි මේ පින් එක වැඩ කරනවා. ඊට පස්සේ මේ මැද එක මෙතන තියුවත් හරි මැද එක ඔයගොල්ලන්ට පේනද වැඩ කරන්නේ නැහැ. මැද එකේ තමයි මොකක් හරි අවුලක් තියෙන. ඉතින් මේවා හරි ගස්සලා දැම්මා කියලා එහෙම වැඩි කාලයක් තියෙන්නේ උපරිම දවස් 3-4ක් විතර තමයි තියෙන්නේ. මොකද කිව්වොත් මේක ඇවිල්ලා මේ ලොකු ඇම්පියර් එකක් අදින අයිටම් එකක් නිසා. මේකට ඉතින් හොඳම දේ තමයි අලුත් එකක් දාගන්න එක. මොකද මේ ජක් කෙටල් බේස් එකක් මහ ලොකු ගාණක් වෙන්නේ නැහැ. මම ගණන් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ රිපෙයාර් ෂොප් වල ඒ කියන්නේ රිපෙයාර් කරන මේ පාර්ට්ස් විකුණන කඩවල වල තියෙනවා මේක ඕන තරම්. ඔයගොල්ලන්ට ගිහින් බලලා මේ පරණ කෑල්ල ගලවගෙන යන්න. පරණ කෑල්ල ගලවගෙන යන්න කියන්නේ ඇවිල්ලා මේකේ ඇනතව් එකෙන් එකට ගොඩක් වෙනස් වෙනවා. සාමාන්‍ය යුනිවර්සල් එක නම් ඕන එකකට හරියනවා. ඒකට මම දැකලා තියෙනවා සමහරක් ඒ වගේ චූටි වෙනස්කම් ඇති වෙලා තියෙනවා නිෂ්පාදනය කරන රටවල් අනුව. උල්ලඬුවක් ඕනි අනිවාර්යෙන් මේකට. විශේෂයෙන් කියන්නේ මේ කනෙක්ටර් දෙක කඩා ගන්න එපා. මේක සාමාන්‍ය චූටක් ඝනකමට තියෙනව නැත්තේ නෑ.
මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය රයිස් කුකර් වල ඔන්න ඔක කඩාගෙන තියෙනවා. මේක පරිස්සමෙන් ගලව ගන්න ඕන. මොකද මේ පැත්තේ වදින්න ඉඩ තියෙනවා. මේ පැත්තේ වැදුනොත් කනෙක්ටර් එක කැඩෙනවා. කනෙක්ටර් එක කඩා ගන්න එපා. ඊට පස්සේ මේක නම් අනිවාර්යෙන් ගලවන්න වෙනවා අපිට. මම මේක ගහලා ඉවර වෙලා. ඒ කියන්නේ මේක ගලවලා අලුත් එකක් දාන ගමන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේකේ වයර් ටික ගහන විදිහ. මේක හයි කරලා ඉවර වෙලා සමහර කට්ටියට වයර් ටික ගැලෙවුවම මතක නැති කේස් එකක් එනවා මේ තිබ්බ විදිහට හයි කරගන්න. ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් මේකක් හයි කරගන්න කියන්නේ ගලවන්න කලින් ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහගන්න. එතකොට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. තිබ්බ විදිහට හයි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට බලද්දී මල්ටිමීටරේ පේනදී වැඩ කරන්නේ නැහැ. මේකට තියද්දි වැඩ කරනවා. ඊට පස්සේ මේකට තියද්දි වැඩ කරන්නේ නැහැ. මේකට තියද්දි ඔන්න වැඩ කරනවා. දැන් වැඩ කරනවා. අපි අද මේක හෙල් වෙච්ච නිසා මෙන්න මේ හරිය ඔයගොල්ලන්ට පේනවා ඇති මේ හරිය කර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක හොඳට තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක දිලිසෙන්න පාටර තියෙනවා දිලිසෙන්න. එතකොට මේක කර වෙලා තියෙන්නේ. මේක කර වෙලා ටෙන්ෂන් එක බහැලා තියෙන්නේ. මෙන්න මේකේ. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ වැඩි හරියක්. මේක නිකම්ම පල්ලෙහාට එනවා. ලොකු ලෝඩ් එකක් ගනිද්දී මේක නිකම්ම රත් වෙලා මේක මෙහෙට යනවා. මෙහෙට ගියට පස්සේ මේක වැඩ කරන්නේ නැහැ. හොඳයි. මේක වෙනකොට අපි අලුත් ජෝඩුවක් දාගමු මෙන්න මේ විදිහට. ඉතින් මේකේ ඇනතව් අපි බලන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ සෙට් එක තමයි බලන්න ඕනේ. මේ සෙට් එකත් බලන්න ඕන. පරණ එක අරන් යන්න කිව්වේ ඒකයි. දැන් පරණ එක අරන් ගියම අපිට මෙන්න මේ විදිහට තියලා බලලා ගේන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. හොඳයි අපි මේක දාගනිමු. මේ අපි දාන්න හදන්නේ අලුත් එක. ඊට පස්සේ අපි මෙතනින් ගලවගත්ත ඇන නෙවෙයි නට් ටික මේ විදිහට දාගනිමු. මේ වයර් එක මෙන්න මෙතනට ඊට පස්සේ මෙන්න මේ වයර් එක මෙතනට මෙතනින් යන කරන්ට් එක මේ ජග් කෙටල් බේස් එකකින් යන කරන්ට් එක ස්විච් එකට ගිහිල්ලා ස්විච් එකෙන් කැඩිලා තමයි නැවත මෙතනට එන්නේ. එතකොට මේක ඩිරෙක්ට් යනවා බල්බ් එකට සහ මේ කොයිල් එකට.
ඊට පස්සේ බල්බේ මේ විදිහට මේකට ගහගත්තා. ගහගෙන ඉවරලා මෙන්න මේක මේ විදිහට හයි කරා. ඇනතව් ටික හරියට වැටෙන්න ඕන කියන්නේ මෙන්න මේ ගානට සෙට් කරගන්න බැරි වෙනවා අපි ඇනතව් වල මොන හරි වෙනස්කම් තිබුණොත්. අපි දැන් බලමු මම කරන්ට් එකට මම ගහලා දෙන්නේ බලමු ලයිට් එක පත් වෙනවද ඔයගොල්ලන්ට පේනද මොන වැඩ මේක වැඩ ගොඩක් වෙලා දාන් ඉන්න බෑ වතුර නැති නිසා ඉතින් මේක විතරක් නෙමෙයි අපි අනිවාර්යෙන් අර ජැකට් බේස් එක මාරු කරගනිද්දි මේකේ අඩිය බේස් එකත් මාරු කරගන්න ඕන. එතකොට තමයි මේ රිපෙයාර් එක සම්පූර්ණ වෙන්නේ. ඔයගොල්ලන්ට කැමති නම් මේක මාරු කරන්න නැතුව ඉන්නත් පුළුවන්. නමුත් මම අනිවාර්යෙන් මාරු කරනවා. මොකද මේ වගේත් එක එක ප්‍රශ්න එන්න පුළුවන්. පරණ එකක් දාලා අපි පාවිච්චි කරොත් ඊට වැඩිය හොඳයි අලුත් එකක් දාගන්න එක මේකට. කොහොමත් බේස් ජෝඩුවම තමයි පොඩි ගානකට කඩේ ගන්න තියෙන්නේ. ඉතින් මේක මේ සමහරක් ඒවා මෙතන ගහලා තියෙනවා. මේක නියුට්‍රල් එක. මෙන්න මේ හරිය ගහලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් නියුට්‍රල් අර්ත් ෆේස් එක. ඉතින් මේක හර්ධන එක හරිම සරලයි. ඒ වගේම මේ ඔයගොල්ලන්ට මේක ගෙදර ඉඳලම කරගන්න පුළුවන්. මෙන්න මෙතන කට්ටයක් තියෙනවා. කට්ටේට වැටෙන්න මේක දාගත්තම හරියටම හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට දාලා එන තුන හයි කරගන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක Facebook එකෙන් නම් බලන්නේ ෆලෝ කරලා දාන්න. YouTube එකෙන් නම් බලන්නේ subscribe කරන channel එකට. එතකොට පුළුවන් ඉස්සරහටත් ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ මගේ channel එකෙන් බලන්න. ඔයගොල්ලන්ට පේනද ඔන්න වැඩ කරනවා. ඉතින් මේක ඇතුලේ කූඹියෙක් ඉන්නවා. කූඹියව අපි එළියට අරගෙන හරි කූඹියා ගියා. ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් දාලා බලමු මේක. තව වතුර ටිකක් දැම්මේ නැත්නම් සැටිස් නෑනේ. ඒක නිසා පොඩ්ඩක් වතුර ටිකක් දාලා මේක පොඩ්ඩක් දුවවලා බලමු. ඉතින් මම මේක ඕෆ් කරනවා. මේකේ වතුර වැඩි නැති නිසා ඔයගොල්ලන්ට පේන්නේ නැති ඔන්න රිපෙයාර් එක සාර්ථකයි. ඉතින් ওই විදිහට තමයි ජැකට් රිපෙයාර් එකක් කරගන්නේ ගෙදර ඉඳලා.
page එකට follow කරලා channel එකට subscribe කරලා එකතු වෙන්න. channel එකත් එක්ක page එකත් එක්ක ඔයගොල්ලන්ට ඉස්සරහට දිගටම මේ වගේ වීඩියෝ බලන්න පුළුවන්. මං ගිහිල්ලා යන හැමෝටම සුබ දවසක්.